සුබ දවසක් වේවා සියලු දෙනාටම. අදත් NN Music and Information අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලොන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වෙනද වගේම අපි අද කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වූ ලේඛකයෙක් ගැන. ඒ තමයි A.V. සුරවීර. A.V. සුරවීර මහතා පිළිබඳව තොරතුරු රාශියක් අපි මේ වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. එදදාස් නවසයතියේ ඔක්තෝබර් මස 10 වැනි දින ගම්පහ කෝරස ග්‍රාමයේදී අලංකාරගේ වික්ටර් සුරවීර උපත ලැබීය. ගම්පහ ඉංග්‍රීසි විද්‍යාලයෙන් හා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී සිංහල ගෞරව උපාධිය හා ශාස්ත්‍රපති උපාධිය මෙන්ම ආචාර්ය උපාධියද ලබාගත්තේය. ගුරුවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු කොළඹ ශාන්ත ජෝසප්, කටුකස්තර ශ්‍රී රාහුල හා කොළඹ ආනන්ද යන විද්‍යාලවල සේවය කර පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ කතිකාචාර්යවරයෙකු වශයෙන් විශ්වවිද්‍යාල සේවයට එක් වී අනතුරුව එහි මහාචාර්ය ධූරයට පත් වූයේය. ඇමරිකා එක්සත් ජනපදයේ අයෝවා විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය නිර්මාණකරණය පිළිබඳ පාඨමාලාවක් හැදෑරූ ඔහු 1986 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශය යටතේ ලේඛකත්වය සහ සංනිවේදනය පිළිබඳ ඩිප්ලෝමා හා පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා දෙකක් ආරම්භ කළේය. නවකතා, කෙටිකතා, ළමා කෘති, සාහිත්‍ය විචාර, සංස්කෘතික අධ්‍යයන, ශාස්ත්‍රීය සංස්කරණ සහ පරිවර්තන ඔහුගේ කෘති අතර වේ. කාටත් මා එපා වෙලා, පෑදී දියට බොරදිය, අපටත් දවසක ඉර පායාදෝ, ගොදුරු ලොබ සහ බව තිමිර ඔහු ලියූ කෙටිකතා සංග්‍රහයන්ය. සුරවීර ලියූ පළමු නවකතාව වනුයේ 1971 දී රචනා කළ එයි අම්මාරුවයි. අනතුරුව නොයන් පුතුනිගම හැරදා, අත්තබිඳේ පය බුරුලෙන්, සදාම ලෙස පුරදෙරනේ, අඳුර දුරලන රැස් ආදී නවකතා ඔහු ලියා පළ කළේය. අනුරාධපුර සංස්කෘතිය, සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය, රාජ්‍යාවලිය, කලාව යනු කුමක්ද? ඒ අතරින් කිහිපයකි. ඔහුගේ නිර්මාණ හා ශාස්ත්‍රීය ලිපි ඉංග්‍රීසි, දෙමළ, රුසියානු හා මැලේසියානු භාෂාවන්ට පරිවර්තනය වෙලා තියෙනවා. ඔහු ලියූ ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක කෘති රැසකට විවිධ සම්මානත් හිමි වෙලා තියෙනවා. ඒ වගේම ලේඛකයෙකු වශයෙන් මහාචාර්ය සුරවීරන්ගෙන් ඉටු වූ ජාතික මෙහෙවර වෙනුවෙන් 1989 දී එතුමා වෙත කලාකීර්ති සම්මානය ප්‍රදානය කෙරුණා. සිංහල සාහිත්‍යයට මහඟු මෙහෙවරක් ඉටු කළ මෙතුමා 2014 වර්ෂයේ ජනවාරි 14 වැනි දින අභාවක් ප්‍රාර්ථ වෙනවා. ඉතින් මේ ආකාරයට අපිට A.V. සුරවීර මහතා පිළිබඳව කරුණු දක්වන්න පුළුවන්. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ හැමදාම බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්න.